බොරුවට දිවුරීම තුලින් සමාල්ලවට හොරකමක් කළා දිවුරුවොත් එහෙම හොරකමින් රැස් වෙන පාපෙට වැඩිය දිවුරුපකින් රැස් වෙන පාපේ වැඩි. මිනිසුන්ට දිවුරනවා කියන එක පොඩි එකක්. උසාවියේ නඩුව අහනකොටත් පොතට අත තියලා දිවුරනවා. දිවුරලා පච කියනවා. ඉස්සර සත්පුරුෂයන්ගේ ලෝකේ දිවුරනවා කියන එක ඉච්ඡර බරපතල බව දන්න නිසායි නඩුවකට කලින් දිවුරන්නේ. බොරු කියන්නේ කියලා. ඒ නිසා යම්කිසි කෙනෙක් දිවුරලා තියෙනවා නම් බොරුවට කරපු පාපයට වැඩිය දිවුරීමේ විපාක එනවා.